ආයිබෝවන් ඇස්ට්‍රෝබයි කසුන් YouTube නාලිකාව සමග එකතු වෙලා සිටින ඔබ සියලු දෙනාම අපි ආදරයෙන් පිළිගන්නවා. අද අපි ආවේ මේ අපේ පළවෙනි වීඩියෝ එක විදිහටම 2025 තියෙන ලොකුම ග්‍රහ මාරුව ගැන කතා කරන්න. දැන් මේ අවුරුද්දේ මුල ඉඳලම ගොඩක් අය මේ පිළිබඳ කතිකාවක් තිබුණා. විශේෂයෙන්ම සෙනසුරු මාරුව පිළිබඳව. සෙනසුරු කුම්භ රාශියෙන් සෙනසුරු මීන රාශියට ගමන් කරන්නේ 2025 මාර්තු මාස 29 වෙනිදා ලංකාවේ වෙලාවෙන් රෑ 9:41ට. දැන් මේ දත්තයන් ඔයගලන්ට ලොකුවට ඔලුවට දාගන්න අවශ්‍ය නැහැ. මම ඒක කියන්නේ හේතුව තමයි සෙනසුරු කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ග්‍රහය. එතකොට මේ සෙනසුරු ග්‍රහයා මාරු වෙනවා කියලා කියන්නේ මේකේ ඉෆෙක්ට් එක, මේකේ ප්‍රතිඵල දෙන්න ටික කාලයක් ගත වෙනවා. ඒක සමහරලාට මාසයක් දෙකක් තුනක් යන්න ඉඩ තියෙනවා. එතකොට දැන් ගොඩාක් අය බලාපොරොත්තුෙන් ඉන්නවා සෙනසුරු මාරුවත් එක්කම හෙට වෙනකොට එහෙම නැත්නම් 30 වෙනිදා වෙනකොටම මේක ප්‍රතිඵල හම්බ වෙයි කියලා. නෑ, එහෙම වෙන්නේ නෑ. ඒක තමයි මේ ලොකු ග්‍රහයන්ගේ තියෙන ස්වභාවය. එතකොට හැබැයි මම කියනවා මෙන්න මේ ලග්න දෙක සහ මෙන්න මේ රාශිවල චන්ද්‍රයා තැන්පත් වෙලා තියෙනවනේ. ඒ කියන්නේ මකර ලග්න හිමියෙක් නම්, එහෙම නැත්නම් කටක ලග්න හිමියෙක් නම්, එහෙම නැත්නම් මකර රාශියේ හෝ කටක රාශියේ තමන්ගේ චන්ද්‍රයා තැන්පත් වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට මේ වෙනස වැඩියෙන් දැනෙන්න පටන් ගන්නවා අනිත් අයට කලින්. මොකද පොඩි රිලීස් එකක් වෙනවා ඒගොල්ලන්ට. ඒක තමයි තියෙන විතර වටිනාකම. එතකොට සෙනසුරු දැන් 2025 මාර්තු මාස 29 ඉඳලා 2028 පෙබරවාරි මාස 23 දක්වා වරින් වර අවස්ථා දෙකකදී මීන රාශිය තැන්පත් වෙලා තියෙනවා අවුරුදු 2කමාරකට ආසන්න කාලයක. ඒතර වක්‍ර වෙලා ගමන් කරනවා. ඒවා අපි පස්සේ වීඩියෝස් වල කතා කරමු. දැන් සෙනසුරු මාරුවත් එක්ක ගත්තාම මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ධයෙන් ගත්තාම, විශේෂයෙන්ම ලාංකිකයන්ගේ ජීවිත සම්බන්ධයෙන් ගත්තාම මම දකිනවා යම් කිසි විදිහක යහපත් භාවයක් ගියේ ඊළඟ අවුරුදු 1කමාරක වගේ කාලවකවානුවට. ගැටුම් එහෙම තියෙයි. මොකද තව පරිවර්තන ගොඩක් සිද්ධ වෙනවා මේ කාලවකවානුවේදී. සෙනසුරු මාරු වෙන වෙලාව. ඒ කියන්නේ 2025 මාර්තු මාස 29 රාත්‍රී 9:41ට ඔබ කේන්ද්‍ර සටහනක් හදලා තියෙනවා නම් එම කේන්ද්‍ර සටහනේ මම මේක දාලා පෙන්නන්නම්. ග්‍රහයෝ 6 දෙනෙක් තැන්පත් වෙලා ඉන්නවා එකම ස්ථානයේ. ඒ කියන්නේ මීන රාශිය. කියන්නේ මේක ටිකක් වෙනස් පිහිටීමක්. එතන මේ පිහිටීමත් එක්ක ගත්තට පස්සේ මම දකින දේ තමයි ඔබට මේ කාලවකවානුවේදී යම් ආකාරයෙන් ගැටලු ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මේක ටිකක් අප්‍රේල් මාසේ 12 වෙනකන් 2025 අප්‍රේල් මාසේ 12 වෙනකන් මේක පෙන්눔 කරලා තියෙන දේ තමයි ඔබට ටිකක් sannivedanaya සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම සමහරලාට තමන්ගේ ආර්ථිකමය වශයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් සෙනසුරු සම්බන්ධයෙන් කතන්දරේ කතා කළොත් එහෙම අපි දැන් සෙනසුරු මාරු වෙනකොට දැන් මේක හාහුව ලොකුවට යනවා. හැමෝම කතා කරනවා. හැමතැනම කතා කරනවා. මේක හරි ලොකු මාරුවක්. ඔව්. 2025 සිද්ධ වෙන ලොකු මාරුව මේක. හැබැයි මතක තියාගන්න මේ සෙනසුරු මාරු වුණාට ටික කාලයක් යනවා ප්‍රතිඵල ලබා දෙන්න. සෙනසුරු කියලා කියන්නේ මොකද්ද? සෙනසුරු කියලා කියන්නේ ග්‍රහයන්ගෙන්, නවග්‍රහයින්ගෙන් ඉතාමත්ම කැපවීමකින් වැඩ කරන්න තමන්ට අවස්ථාව දෙන ග්‍රහයා තමයි සෙනසුරු කියලා කියන්නේ. එතකොට සෙනසුරු ඉල්ලන්නේ මොනවද? දැන් ටිබෙටියන් කීමනක් තියෙනවා, ටිබෙට් කීමනක් තියෙනවා. ඔබ සෙනසුරු දකින්න නම් භික්ෂුවක් දකින්න කියලා කියනවා. මේ භික්ෂුවක් දකින්න කියලා කියන්නේ භික්ෂුවක් තුල තියෙනවා විනය, ශික්ෂණය සහ කැපවීම කියන කාරණා තුන. මේ කාරණා තුනත් එක්ක තමයි සෙනසුරු හැම වෙලාවෙම වැඩ කරන්නේ. එතකොට මොකද්ද මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ? අන්න ඒක තමයි වැදගත්ම දේ. ඒ තමයි ඔබ බලන්න ඕනේ ඔබගේ සෙනසුරු කොහෙද තැන්පත් වෙන්නේ මොකද්ද කියන එක නෙමෙයි. ඔබ බලන්න ඕනේ මේ විනය, ශික්ෂණය සහ කැපවීම කියන කාරණා ටික කොහොමද තමන්ගේ ජීවිතයට අතුලත් කරගන්නේ කියලා. මොකද ඒකට හේතුව තමයි මේ සෙනසුරු ඉල්ලන්නේ නැත්තම් සෙනසුරු හරහා පෙන්눔 කරන්නේ අපේ විනය, අපේ ශික්ෂණය සහ අපේ කැපවීම හරියට තියෙනවා නම් අපිව ඉදිරියට ගෙනියනවා කියලා තමයි පෙන්눔 කරලා තියෙන්නේ. එතකොට මොකද්ද මේ විනය, ශික්ෂණය, කැපවීම කියලා කියන්නේ? හරි, අපි මෙහෙම ගමුකෝ. දැන් ඔබ යම් කිසි විදිහක ඔබ සිංහ ලග්න හිමියෙක් කියලා හිතන්නකෝ. දැන් මේ කාලවකවානුවේදී ඊළඟ අවුරුදු 3ේදී සිංහ ලග්න හිමියන්ගේ ලග්නයෙන් 8 වෙනිදාට තැන්පත් වෙනවා සෙනසුරු. ඒතකොට ඒක ටිකක් අමාරු කාලයක්. කටක ලග්න හිමිය පාස් කරලා ආපු කාලේ වගේම තමයි සිංහ ලග්න හිමියන්ට මේ කාලේ. එතකොට සිංහ ලග්න හිමිය මොකද්ද කරන්න ඕනේ? තමන්ගේ විනය, ශික්ෂණය, කැපවීම තියාගන්න ඕනේ ඒ ස්ථාන වලට සාපේක්ෂව. මොකක්ද ඒ කියන්නේ? සෞඛ්‍ය හොඳට තියාගන්න ඕනේ. ආගමික වතාවත් හොඳට කරන්න ඕනේ. තමන් එක්ක වැඩ කරන කට්ටියට තමන් සලකන්න ඕනේ. පවුලේ අය ගැන වැඩියෙන් තමන් සලකන්න ඕනේ. තමන් ගැන වැඩියෙන් සලකන්න පටන් ගන්න ඕනේ. මෙන්න මේ දේවල් ටික
සිංහ ලග්න හිමියෝ හරියට වැඩියෙන් කරනවා නම් ඕගොල්ලන්ට එන්න තියෙන බාධා ටිකත් අඩු වෙනවා. මම මේක ලග්නෙන් ලග්නෙට වෙනම සැකවින් කියන්නම් සවිස්තරව නැතුව. මොකද හේතුව මේක දීර්ඝ වීඩියෝ එකක් නෙමෙයි. මේක අපි කෙටි වීඩියෝ එකක් වඩපත් කරනවා. සිංහ ලග්නය වගේම විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ඊළඟට අපි හිතමු ඊළඟට අපි ගත්තොත් එහෙම කුම්භ ලග්න හිමියන්ට සම්බන්ධයෙන් ගත්තොත් ඒගොල්ලන්ට එන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ගැටලු වෙන්න පුළුවන්. නමුත් තමන් වෙහෙසලා මහන්සිලා වැඩ කරනවා නම් ඔබට ප්‍රතිඵල ටික ටික දෙන්න පටන් ගන්නවා. හරි. දැන් අපි බලමු මේ සෙනසුරු සම්බන්ධයෙන් දැන් අපේ තියෙනවානේ මතවාද ගොඩාක් තියෙනවා මොකද්ද කරන්න පුළුවන් සෙනසුරු සම්බන්ධයෙන් ප්‍රතිකර්ම කියලා. මම දකින විදිහට සෙනසුරු සම්බන්ධයෙන් ඕනෑම අෂ්ටම අපල තියෙන කෙනෙකුට වේවා. ඒ රාෂ්ටක තියෙන කෙනෙකුට වේවා. ලග්න අපල තියෙන කෙනෙකුට වේවා. කරන්න පුළුවන් හොඳ ප්‍රතිකර්ම කීපයක් තියෙනවා. පළවෙනියට මම දකින දේ තමයි සෙනසුරු විශේෂයෙන්ම සෙනසුරුගෙන් තමන් යම්කිසි යහපතක් ලබා ගන්න හෝ මේ කාලවකවානුවේදී යහපතක් ලබා ගන්න ඔබ බෞද්ධාගමිකයෙක් නම් බෝධි පූජා පුළුවන් තරම් තියන්න. ඒත් එක්කම ඔබ බෞද්ධාගමිකයෙක් නම් පුළුවන් තරම් අභිසම්විධාන පිළිත උදේ හවස හරි ඔබේ නමට ඔබේ පවුලේ නමට කියන්න. දැන් ඔබ ඊට එහා ගිහිල්ලා ප්‍රතිකර්ම කරගන්න කැමති කෙනෙක් නම් විශේෂයෙන්ම ඔබට පුළුවන් හැකියාවක් තියෙනවා ළඟ කෝවිලකට යන්න. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට වගේ පූජා තියන්න සෙනසුරාදා දවස්වල. විෂ්ණු දෙවියන්ට, සෙනසුරු දෙවියන්ට ඒත් එක්කම හනුමා දෙවියන්ට පූජා තියන්න පුළුවන් නම් පුළුවන් තරම් සෙනසුරාදා දවස්වල. ඒක ඔබට වඩාත් යහපතක් කියනවා කියලා පෙන්වුම් කරලා දෙනවා. දැන් ඔය පූජා විදිනේ ඊට පස්සේ කරන්න ඕන වැඩ ටිකකුත් තියෙනවා. ඒ තමයි අපේ ඇත්තන අභ්‍යන්තරය වගේම අපේ ෆිසිකලිටි එක. එහෙම නැත්නම් අපේ ශාරීරික සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබ කල්පනා කරන්න ඕනේ සෙන්සිටිව් කාලෙදී. විශේෂයෙන්ම මේ කාලවකවානුවේදී ඔබගේ ශාරීරික සෞඛ්‍ය වර්ධනය කරගන්න ඕනේ ආකාර කීපයකින්. එකක් තමයි හොඳ නිින්දක් තියාගන්න. දෙවෙනි එක තමයි ඔබ එක්සර්සයිස් කරන්න පටන් ගන්න. තුන්වෙනි එක ආහාර හොඳට තියාගන්න. හතරවෙනි එක තමයි ආධ්‍යාත්මිකව හෝ මානසිකව. දැන් හැමෝටම භාවනා කරන්න බෑ කියලා මම දන්නවා. හැබැයි ආධ්‍යාත්මිකව ඔබට දෙයක් කරන්න බැයි නම් ඔබ කරන්න ඕනේ යම්කිසි විදිහක යෝග වගේ දෙයක් හරි නිරත වෙන්න. ඒකේ යම්කිසි විදිහක Taman ප්‍රතිඵලයක් තියෙනවා. නැත්නම් ඔබට ආධ්‍යාත්මික කටයුත්තක් කරන්න පුළුවන් නම් භාවනා කරන එකක්. එහෙම නැත්නම් යම්කිසි විදිහක ප්‍රාණයාම හෝ ආනාපාන සති භාවනාවක් කරන්න. ඉන් ඔබට යම්කිසි සැනසීමක් සහනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක වෙනස් වෙනවා ඔබගේ පෞද්ගලික කේන්ද්‍ර සටහන අනුව සමහර දේවල් ගොඩක් වෙනස් වෙනවා. නමුත් අපි පොදුවේ ගත්තොත් එහෙම සෙනසුරු කියලා කියන්නේ අපිට වැඩ ගන්න පුළුවන් ග්‍රහයි. එහෙම නැත්නම් සෙනසුරු කියලා කියන්නේ අර අපි බය කරලා තියෙන කළු චිත්‍රය නෙමෙයි. සෙනසුරුගෙන් වැඩ ගන්න ඔබට කැපෙන්නේ. මොකද මේක බෞද්ධ සහ Hindu බොහෝ පිරිසක් ඉන්න රටක් මේක. එතකොට මේ දෙගොල්ලන්ගෙන් මම දැකලා තියෙන දේ තමයි අතිශයින්ම කැපවීමක් අතිශයින්ම භක්තියක් තියෙනවා. එක්ක තමන්ගේ ආගමට වෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ දර්ශනයට වෙන්න පුළුවන්. එතකොට මේ භක්තිය සහ කැපවීම මේ සෙනසුරු යන කාලවකවානුවේදී ඔබ හරි විදිහට පාවිච්චි කරන්න ඒක ඔබව සෑහෙන ඉදිරියට ගෙනියාවි. ඉතින් අපි ඊළඟට එක් එක් ලග්නයේ පිළිබඳව අපි විස්තරයක් බලමු. මේෂ ලග්න හිමියන්ගේ සෙනසුරු මාරුවත් එක්ක සෙනසුරු තැම්පත් වෙන්නේ 12 වෙනි. ඒ කියන්නේ මේ කාලවකවානුව ඔබ ටිකක් ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩියෙන් හිතන්න ඕනේ කාලයක් කියලා පෙන්වුම් කරලා තියෙනවා. සෞඛ්‍ය සම්බන්ධ ගැටලු වරින් වර එන්න පුළුවන් කියලා පෙන්නනවා. ඒ නිසා ඔබ ගන්න බෙහෙත් වර්ග වෙන්න පුළුවන්, ඔබට එන ලෙඩ රෝග සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න. මේෂ ලග්න හිමියන්ට මේ කාලවකවානුව පෙන්වුම් කරලා තිනවා. විශේෂයෙන්ම දුර බැහැර ප්‍රදේශවල සංචාරය කරන්න වගේම වෙනත් ස්ථානවල රැකියාව හොයන්න පුළුවන් කාලයක් කියලා පෙන්වුම් කරලා දෙනවා. මේ රැකියාව හොයද්දී ඉන්න රස්සාවෙන් එළියට යන්නත්, එහෙම නැත්නම් අලුතෙන් රස්සාවකට යන්නත්, එහෙම නැත්නම් රැකියාව කටයුතු උදෙසා තමන්ට විදේශගත වෙන්නත් කියන කාරණා තුනම ඔබට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා පෙන්වුම් කරලා දෙනවා. තුනෙන් එකක් හෝ තුන. එතකොට මේකේ මම දකින අනික් කාරණාව තමයි මේ කාලවකවානුවේ සෙනසුරු ලග්න හිමියන්ට ඔබ විශේෂයෙන්ම තමන්ගේ ආදායම සම්බන්ධයෙන් සෑහෙන කල්පනාකාරී වෙන්න ඕනේ. ඒත් එක්ක තමන්ගේ පියාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සෑහෙන කල්පනාකාරී වෙන්න ඕනේ. පියාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. අනික් කාරණාව තමයි මේ කාලවකවානුවේදී ඔබගේ සතුරන් සම්බන්ධයෙන් සෑහෙන ඔබ පරිස්සම් වෙන්න ඕනේ. දැන් සතුරන් සම්බන්ධයෙන් ගත්තොත් එහෙනම් විශේෂයෙන් මේෂ ලග්න හිමියන්ට මම දකිනවා මේ අවුරුදු 2025 ජූලි මාසෙ විතර වෙනකන් සතුරු කරදර ටිකක් වැඩියෙන් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ සතුරන් සම්බන්ධයෙන් සෑහෙනම කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. ඔබගේ සෞඛ්‍ය සම්බන්ධ කටයුතු. ඒ කියන්නේ ඔබ සෞඛ්‍යමත්ව මේ කාලේ තමන් ගත කරන්න හැම වෙලාවෙම ඔළුවේ තියාගන්න ඕනේ. මොකද මේ කාලවකවානුවේදී කොන්දේ අමාරු, කකුල් සම්බන්ධ රෝගාබාධ, අස්ථි සම්බන්ධ රෝගාබාධ වරින් වර වර්ධනය වෙන්න පුළුවන් කියලා පෙන්වුම් කර තිබෙනවා. ඒ නිසා ඒවෙන් පොඩ්ඩක් පරිස්සම් වෙලා ඔබ වැඩ කටයුතු කරගෙන යන්න. මේෂ ලග්න හිමියන්ට විශේෂයෙන්ම මේ කාලවකවානුවේදී තමන්ගේ නමට අභිසම්විධාන පිළිත පොඩ්ඩක් කියන්න. ඒත් එක්කම විෂ්ණු දෙවියන්ට ඔබට පුළුවන් නම් පූජා පවත්වන්න එක ගොඩක් හොඳයි. විෂ්ණු දෙවියන්ට, සෙනසුරු දෙවියන්ට සහ හනුමා දෙවියන්ට. ඒත් එක්කම ඔබට හැකියාව තියෙනවා නම්
අවම වශයෙන් මාසයකට දවස් 4ක් හෝ 7ක් බෝධි පූජා එහෙම තියන්න ඒ වායේ නිරත වන්න ඒ වායෙන් ඔබට එන ගැටලු ගොඩක් අඩු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් එක්කම සෙනසුරු 12 වෙනි තැන්පත් වෙලා තියෙන නිසා තැන්පත් වෙන නිසා සෙනසුරු 12 වෙනි තැන්පත් වෙන නිසා මේ කාල වකවානුවේදී භාවනා කටයුතු ආධ්‍යාත්මික කටයුතු වර්ධනය කරගන්න උත්සාහ කරන්න ඉන්න ඔබට ලොකු යහපතක් ලබා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. වෘෂභ ලග්න හිමියන්ට සෙනසුරු තැන්පත් වෙන්නේ 11 වෙනි. 11 වෙන්නේ තියෙන විශේෂත්වය තමයි තමන්ගේ ආදායම් මාර්ගය තමන්ගේ වර්ධනය ගැන තමයි හඟවන්නේ. එතකොට මේ කාලවකවානුව වෘෂභ ලග්න හිමියන්ට අලුතෙන් රැකී ආරක්ෂා කටයුතු හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ තමයි ඔබ යම්කිසි X කියලා කම්පැනි එකක වැඩ කරනවා නම් මම මේ කියන්නේ Twitter එක නෙමෙයි X කියලා යම්කිසි විදිහක කම්පැනි එකක වැඩ කරනවා නම් ඒ කම්පැනියට වඩා ඉහළ තියෙන කම්පැනියක් තියෙනවා නම් ඔබට ඒකට යන්න ඔබ කාලයක් තිස්සේ හිතා ඉන්නවා නම් අන්න මේ කාලේ ඇප්ලයි කරන්න හොඳ කාලයක් කියලා පෙන්눔 කරලා තියෙනවා. ඒත් එක්ක වෘෂභ ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී විදේශගත වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. සමාජ සේවා කටයුතු, දේශපාලන කටයුතු කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. සහ මේ කාල වකවානුවේ වෘෂභ ලග්න හිමියන්ට තමන්ගේ දුවදරුවන් සම්බන්ධයෙන් පොඩ්ඩක් වැඩිපුර අවධානයෙන් ඉන්න සිද්ධ වෙනවා කියලා පෙන්නනවා. මොකද දුවදරුවන්ගේ පොඩි පොඩි ලෙඩ රෝග පෙන්눔 කරලා තියෙනවා. ඒත් එක්කම මේ කාල වකවානුවේදී මම දකින අනිත් කාරණාව තමයි ඔබට ඔබගේ පෞද්ගලික දේවල්, ඒ කියන්නේ ඔබගේ පෞද්ගලික දියුණුව සම්බන්ධයෙන් ඔබ වැඩියෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ කාල වකවානුවේදී ඔබ ඔබගේ දේවල් හරියාකාර සැලසුමක් යටතේ කළේ නැත්නම්, සැලසුම් සකස් කරගත්තේ නැත්නම් ඔබට පොඩි ගැටලුවක් එන්න පුළුවන් කියලා පෙන්눔 කරලා තියෙනවා. ඒ නිසා මේ කාල වකවානුවේදී තමන් අඳින්නේ කොහොමද? තමන් කන්නේ මොනවද? තමන් පහාට යනකොට මොන වගේ දේවල්ද ගෙනියන්න ඕන අපි හිතමු. සමහර වෙලාවට ඔබ එළියට යනකොට ඔබගේ පර්ස් එකවත් ඔබට අමතක වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් පොඩ්ඩක් සැලසුම් සහගතව වැඩ කරගෙන යන්න ඕන වෘෂභ ලග්න හිමියෝ. වෘෂභ ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී විශේෂයෙන්ම මේ කාල වකවානුවේ ඔබට පුළුවන් නම් දවස් 21ක එක දිගට බෝධි පූජා ටිකක් තියලා ඊට අමතරව ඔබට පුළුවන් නම් අඩුම ගානේ සතියකට සැරයක්වත් රතන සූත්‍රය කියන්න සහ තමන්ගේ නමට අභිසම්විධාන පිරිත කියන්න ඉන් ඔබට ලොකු ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔබට විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට යම්කිසි පූජා විදිහක් එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවා නම් විෂ්ණු දෙවියන්ට පූජා තිබීම හරහා ඔබට ආශිර්වාද ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මිථුන ලග්න හිමියන්ට සෙනසුරු තැන්පත් වන්නේ 10 වෙනි. 10 වෙනි සෙනසුරු තැන්පත් වෙනවා කියලා කියන්නේ මේ කාල වකවානුව ඔබගේ ආර්ථික කටයුතු වගේම ඔබගේ රැකී ආරක්ෂා කටයුතු සෑහෙන්න ඉහළට ගේන කාලයක් වගේම සෑහෙන මහන්සියක් දෙන කාලයක්. මේ දෙකම පෙන්눔 කරලා දෙනවා. එතකොට මොකද්ද මේ මහන්සිය කියලා කියන්නේ? මහන්සිය කියලා කියන්නේ ඔබට ඊළඟ අවුරුදු 3ක විතර කාලවකවානුව දිවා රැ නැතුව වැඩ කරන්න සිද්ධ වෙනවා කියලා පෙන්눔 කරලා දෙනවා. එතකොට මේ කාලවකවානුවේදී තියෙන එක ප්‍රශ්නයක් තමයි ඔබට සමහර අවස්ථාවලදී බැලන්ස් එක නැත්තම් සමබරතාවය අඩු වෙන්න පුළුවන් කියලා පෙන්눔 කර දීමනවා තමන්ගේ පෞල් ජීවිතය, තමන්ගේ ආදරණීයයන් සම්බන්ධයෙන් සහ තමන්ගේ රැකියාව සම්බන්ධයෙන්. මේ නිසා මේක බැලන්ස් කරන්න පුළුවන් තරම් මිථුන ලග්න හිමියෝ උත්සාහ කරගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි මිථුන ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී විශේෂයෙන්ම මුදල් වීදම් වීම වැඩි වෙන්න පුළුවන්. ඔබ යම්කිසි විදිහකින් නිවාස කටයුත්තකට හෝ ඉඩම් සම්බන්ධ වැඩ කටයුත්තකට තමන් අත දානවා නම් එම කටයුතු ඔබට සාර්ථක වෙනවා කියලා පෙන්눔 කර දෙනවා. ඊට අමතරව මේ කාල වකවානුවේදී තමන්ගේ සමදතාව වර්ධනය වෙන කාලයක් කියලා පෙන්눔 කර දෙනවා. ඔබ විවාහ වෙන්න එහෙම අපේක්ෂා කරගෙන හිටියා නම් විවාහ සම්බන්ධ කටයුතු වල වර්ධනයක් වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. අනිත් එක තමයි මේ කාල වකවානුවේ ඔබගේ සැබෑ යහළුවන් කවුද, සැබෑ සතුරන් කවුද කියලා ඔබට අඳුර ගන්න පුළුවන් හැකියාවකුත් එනවා. ඒත් එක්කම මිථුන ලග්න හිමියන්ගේ මව සමග පොඩි පොඩි ගැටුම් ඇති වෙන්නත් පුළුවන්. ඒත් එක්කම මවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන් කියලා පෙන්නනවා. ඒ නිසා මිථුන ලග්න හිමියෝ ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. මිථුන ලග්න හිමියෝ මේ කාල වකවානුවේදී විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව වගේ දෙයක් වඩනවා නම් ගොඩක් හොඳයි කියලා පෙන්නනවා. ඒත් එක්කම ඔබට බෝධි පූජා තියන්න පුළුවන් නම් දවස් 14ක් විතර බෝධි පූජා තියන්න. ඒක ඔබට යහපතක් ගෙනවා කියලා පෙන්눔 කර දෙනවා. ඒත් එක්කම ඔබට යන්න පුළුවන් නම් රුවන්මැලි සෑයට එහෙම නැත්නම් ශ්‍රී මහා බෝධියට වගේ මාස 6කට වගේ සැරයක් යන්න පුළුවන් නම් ගිහිල්ලා තමන් එතන පොඩ්ඩක් වාඩි වෙලා භාවනා කරලා ඉඳලා එන්න. ඉන් යම් කිසි ඔබට සැනසීමක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මිථුන ලග්න හිමියෝ මේ කාල වකවානුවේදී සිකුරාදා දවස්වල සෙනසුරු දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට, ලක්ෂ්මී මෑණියන්ට ඒත් එක්කම හනුමා දෙවියන්ට යම් විදිහකින් පුද පූජා තියෙනවා නම් එයින් ඔබට යම්කිසි ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා.
කටක ලග්නයෙන් උපන් ඔබ මේ කාල වකවානුවේදී අනිත් අයට සාපේක්ෂව වැඩියෙන්ම යහපතක් භුක්ති විඳින අය සෙනසුරුගේ චන්ද්‍රයාගෙන් බලපාන දේවල් වෙන්නේ නැත්තම් ඒ කියන්නේ මේ කාල වකවානුව කටක ලග්න හිමියන්ට බහුතරයකට හොඳයි. හැබැයි ඒක තමන්ගේ පෞද්ගලික කේන්ද්‍රය අනුව තමයි වෙනස් වෙන්නේ. මොකද කටක ලග්න හිමියෝ පහුගිය අවුරුදු දෙකමාරක් කාල වකවානුව සෑහෙනම වෙහෙසක් මහන්සියක් දරන්න ඔබට සිද්ධ වුණා. සෑහෙන ගැටලු ටිකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහරලාට ගුටි කෑම් වලට වෙන්න පුළුවන්, සමහරලාට යම්කිසි ඇක්සිඩන්ට් වලට වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ කාල වකවානුව එන්නේ ඔබට ටිකක් මානසික වශයෙන් නිදහසක් එන කාලයක් තමයි ඉස්සරහට එන්නේ. හැබැයි මේක ග්‍රාන්ට් කරගන්න එපා. එහෙම නැත්නම් මේක අර මට මේ හැමදේම හරියනවා කියන මතයට එන්න එපා. මොකද මේ සෙනසුරු තමන්ගේ අටවැන්නෙන් ගියා කියලා සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. සියලු දේවල් හරියට හරියන්නේ නැහැ. මොකද මේක පොඩ්ඩක් මහන්සි වෙන්න තියෙන කාලයක්. හැබැයි පහුගිය කාලයට වඩා මානසික නිදහස වර්ධනය වෙනවා කියලා පෙන්වනවා කටක ලග්න හිමියන්ට. ඒත් එක්කම කටක ලග්න හිමියන්ට මේ කාලේදී ආගමික කටයුතු වලට ඔබ වැඩියෙන් යොමු වෙනවා. දැන් පහුගිය කාල වකවානුවේදී ගට්ටන මැද හිටපු කෙනෙක් මේ කාල වකවානුවේදී තමන්ගේ සම්පූර්ණ දේවල් වෙනස් කරගෙන ආගමික වතාවත් වලට සහ විශේෂයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මික කටයුතු වලට උනත් නැඹුරු වෙන්න පුළුවන් කාලයක් කියලායි කටක ලග්න හිමියන්ට මේ කාලේ පෙන්눔 කර දෙන්නේ. ඉතින් කටක ලග්න හිමියන්ට මේ කාල වකවානුව විශේෂයෙන් පෞල සම්බන්ධයෙන් සහ පෞලේ කටයුතු විශේෂයෙන් මේ කාල වකවානුවේදී ඔබට පෙන්눔 කළා දිනවා. ඔබගේ වැඩ කටයුතු වලදී ඔබගේ ඥාතීන්ට ගොඩක් උදව් උපකාර කරන්න යයි. හැබැයි මතක තියාගන්න පහුගිය අමාරු කාලේ හිටියේ නැති මිනිස්සුන්ට මේ කාලේ උදව් කරන්න එපා. ඒක තේරුමක් ඇති වැඩක් කියලා මට නම් පේන්නේ නැහැ. එතකොට මේක මම දකින්න දේ තමයි විශේෂයෙන්ම කටක ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී තමන්ට දුර බැහැර ප්‍රදේශවල සංචාරය කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අලුතෙන් දේවල් අත්හදා බලන්න පුළුවන්, අලුතෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියලා පෙන්වුම් කර දෙවෙනවා. කටක ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී විශේෂයෙන්ම ආධ්‍යාත්මික කටයුතු, විශේෂයෙන්ම භාවනා වැඩ කටයුතු, එම නැත්නම් ඔබ ප්‍රේ කරනවා නම්, ඔබ කතෝලික හෝ වෙනත් ආගමක කෙනෙක් නම් ප්‍රේ කරනවා නම් ප්‍රේ කරන්න ගොඩක් හොඳ කාලයක්. ගෙදර ඉඳගෙන උනා පිරිත් කියන්න පුළුවන් කාලයක් මේක. ඉතාමත්ම හොඳ කාලයක් ආධ්‍යාත්මික. ඒකින්ද ගෙදර ඉන්නවා නම් ඔබ කටක ලග්න හිමියෙන් නම් දිනපතා 3 සූත්‍රය කියන්න පටන් ගන්න. ඒත් එක්කම ඔබට පුළුවන් නම් ගිහිල්ලා විෂ්ණු දෙවියෝ ඉන්න කෝවිලක හෝ ශිව දෙවියෝ ඉන්න කෝවිලකට ගිහිල්ලා පැය භාගයක් විතර ඉඳගෙන ඉන්න. මුකුත් කියන්න ඕනේ නැහැ. එක්ක ඕම් විතරක් කියන්න ගිහිල්ලා ඉඳගෙන ඉන්න. ඒකනොත් ඔබට යම්කිසි ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබ ඊළඟ අවුරුදු 3 කාල වකවානුව ගැන ලොකු බයකින් නම් ඉන්නේ. බය පොඩ්ඩක් අඩු කරගන්න. මොකද දැන් ගොඩක් අය අෂ්ටම ඵල එනකොට එන්නත් කලින් බය වෙලා ඉවරයි. ඒතකොට දැන් මේ මානසික ත්‍රස්තවාදයක් ආවට පස්සේ සාමාන්‍යයෙන් කෙනෙක්ට දේවල් හරි ගැටලු සහගත බවට පත් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කෙනෙක් මානසිකව කොච්චර බය වෙනවද? ඒ බය වීමට සාපේක්ෂව තමන්ගේ ලෙඩ රෝග වර්ධනය වෙන්නත් පුළුවන්. සීනි වෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් වෙන්න පුළුවන්, ප්‍රෙෂර් එක වෙන්න පුළුවන්, වර්ධනය වෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ සෙනසුරු අටවැන්නේ තැම්පත් වීම සුළුවට තකන්න කියලා මම කියන්නේ නැහැ. හැබැයි සෙනසුරු අටවැන්න, දැන් අටවැන්න ගැන කියන දේ තමයි අටවැන්න ගොඩක් දේවල් අපි වෙනස් කරන තැන. සෙනසුරු අටවැන්න තැම්පත් වෙනවා කියලා කියන්නේම මේ කාල වකවානුවේදී ඔබ වෙනස් කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි පවුලත් එක්ක තමන්ගේ තියෙන සම්බන්ධතාවය වැඩි කරගත යුතුයි. ඒ කියන්නේ පවුලේ තමන්ගේ හිත මිත්‍රාදීන්, තමන්ගේ දුව දරුවන් එක්ක වැඩ කටයුතු වැඩි කරගන්න ඕනේ. ඒක එකක්. දෙවෙනි කාරණාව තමයි මේ කාල වකවානුවේදී පැහැදිලිව පෙන්눔 කරලා දෙනවා තමන්ගේ ආදායම සම්බන්ධයෙන් හරි පැහැදිලි කිරීමක් ඔබට තියෙන්න ඕනේ. මොකද ආදායම ෆ්ලක්ටුවේට් වෙනවා, ඒකට උඩ පහළ යනවා මේ කාල වකවානුවේදී. ඒ නිසා ආදායම සම්බන්ධයෙන් ඔබේ ඔළුවේ හරි නිශ්චිත අදහසක් තියෙන්න ඕනේ. මම කියන්නේ නැහැ දැන් බිස්නස් කරන කෙනෙකුට අද යම්කිසි ගාණක් හොයලා ලබන මාස වෙනකොට ඒ ගාණම හොයන්න බැරි වෙන්න පුළුවන්. ඒක හරි. හැබැයි ඔබ යම්කිසි මට්ටමක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ පොළවේ පය ගහලා වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. මේ කාල වකවානුවේදී මම්මගේ අනවශ්‍ය වේදන් ටික කපා හැරලා අත්‍යවශ්‍ය වේදන් ටිකට විතරක් මුදල් යොදනවා කියන එකට ඔබ ඔළුව හදාගන්න ඕනේ. නැත්තම් මේ කාලේ ටිකක් ඔබට අමාරු වෙන්න පුළුවන්. එතකොට මේ කාල වකවානුවේ විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන්ගේ ප්‍රැක්ටිස් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ කාලේදී ආධ්‍යාත්මික කටයුතු වලට එහෙම ඔබ සෑහෙන බර වෙලා වැඩ කරන්න පටන් ගන්නවා කියලා පෙන්눔 කරලා දෙනවා. සිංහ ලග්න හිමියා මේ කාල වකවානුවේදී තමන්ගේ සෞඛ්‍ය ප්‍රදාන කරගන්නත් ඕනේ. හොඳට නිදා ගන්න ඕනේ දවසකට පැය 7ක්වත් අඩුම ගානේ. ඒක අනිවාර්යයි. දෙවෙනි එක තමයි කැම්ප් බීම සම්බන්ධයෙන් වැඩියෙන් හිතන්න පටන් ගන්න. තුන්වෙනි එක තමයි එක්සර්සයිසස්. ඒක තමන්ගේ වයසට සාපේක්ෂව තමන්ගේ විශේෂයෙන්ම තමන් කාගෙන් හරි ඒකට උපදෙස් ගන්නවා නම්, වෛද්‍ය උපදෙස් ගන්නවා නම් ඒ වෛද්‍යවරයෙක්ගෙන් අහගෙන එකක් ඔබගේ ව්‍යායාම සම්බන්ධයෙන් ඔබ වෛද්‍යවරයෙක්ගෙන් අහගන්න ඕනේ. අනිත් එක තමයි ඔබගේ කැම්ප් බීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක්ගෙන් අහගන්න ඕනේ. මේ දෙක හරියට අහගෙන හරි පැහැදිලි මාවතක යන්න. මොකද මේ කාල වකවානුවේදී ඔබට වරින් වර ඔබගේ සෞඛ්‍යයත් ඉහළ පහළ යන්න ඉඩ තියෙනවා කියලා පෙන්눔 කර දෙනවා. දැන් සිංහ ලග්න හිමියන්ට මේ කාලේදී මම කියනවා එක දෙයක්. ඒ තමයි
2023 පෙබරවාරි මාසෙ වෙනකම් පුළුවන් නම් මාසෙකට දවස් 7ක් ඔබ අනිවාර්යයෙන්ම බෝධි පූජාවක් තියන්න ඔබ බෞද්ධයෙක් නම්. ඊට අමතරව දවස ගානේ ඔබේ නමට උදේ හවස පුළුවන් නම් අභිසම්විධාන පිරිත කියන්න. ඊළඟ කාරණාව තමයි මේ කාල වකවානුවේදී පුළුවන් තරම් ඔබ ආනාපාන සති භාවනාව සහ මෛත්‍රී භාවනාව වඩන්න ගන්න. ඒත් එක්කම ඔබ ඊටත් එහා ගිහිල්ලා ප්‍රතිකර්ම කරගන්න කැමති කෙනෙක් නම් පුළුවන් නම් ඔබ ශිව දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට, ඒත් එක්කම සෙනසුරු දෙවියන්ට, හනුම දෙවියන්ට පුළුවන් හැම වෙලාවකම කොයි හරි කෝවිලකට ගිහිල්ලා පූජාවක් තියන්න ඔබේ නමට. ඒක ඔබට වඩාත් යහපතක් ගෙනේ කියලා තමයි පෙන්වුම් කර දෙන්නේ. ඉතින් සෙනසුරු මේ කාලේ වැඩියෙන්ම බලපෑම එල්ල කරන්නේ සිංහ ලග්න හිමියන්ට. ඉතින් සිංහ ලග්න හිමියෝ වැඩ කරගෙන යද්දී පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න තමන් පිළිබඳව. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මේ කාල වකවාන සෙනසුරු තැන්පත් වෙන්න 7 වෙනි. 7 වෙනි සෙනසුරු තැන්පත් වෙනවා කියලා කියන්නේ ඔබට මේ කාල වකවානයේ ඔබගේ ළඟින් ආශ්‍රය කරන ඔබගේ මූණට විතරක් හිතවත් වෙලා ඉන්න අය ඔබගෙන් ඈත් වෙන්න ගන්නවා කියලා පෙන්වුම් කර දෙනවා. කන්‍යා ලග්න හිමියන්ට මේ කාල වකවානයේ ફોකස් කරන්න ඕනේ ඔබගේ පවුල ගැන, ඒත් එක්කම ඔබගේ පෞද්ගලික දියුණුව ගැන ඔබ ફોකස් කරන්න ඕනේ. ඇයි මම එහෙම කියන්නේ? එහෙම කියන හේතුව තමයි මේ කාල වකවානුවේදී එකක් ඔබ නිවාස කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්න පටන් ගන්නවා. ඔබගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් සහ ඔබගේ අපියරන්ස් එක සම්බන්ධයෙන්, ඔබගේ පෙනුම සම්බන්ධයෙන් ඔබ මේ කාල වකවානුවේදී වැඩියෙන් හිතන්න පටන් ගන්නවා. ඒත් එක්කම මේ කාල වකවානුවේදී ඔබ ඔබගේ සහකරු හෝ සහකාරී සම්බන්ධයෙන් වැඩියෙන් හිතන්න පටන් ගන්නවා. මේ කාරණා බොහොමයක්ම පෞද්ගලික කාරණා. එතකොට මේ කාරණාත් එක්ක වැඩ කටයුතු කරගෙන යද්දී ඔබ මේ කාල වකවානුවේදී සැලසුමක් සහිතව හැම වෙලාවෙම වැඩ කටයුතු කරගෙන යාම අත්‍යවශ්‍යයි කියලා තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. ඒත් එක්ක මේ කාල වකවානුවේදී ඔබට වැඩියෙන් ආගමික වැඩ කටයුතු, ආධ්‍යාත්මික වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාවක් එනවා කියලා පෙන්නනවා. ඒවාට ඔබ හැම වෙලාවෙම සහභාගී වෙන්න, ඒවායෙන් ඔබට යම්කිසි යහපතක් ලබා ගන්න පුළුවන් හැකියාවක් නිර්මාණය වෙනවා. එතකොට මේ කාල වකවානුවේදී කන්‍යා ලග්න හිමියෝ විශේෂයෙන්ම තමන්ගේ පවුල සම්බන්ධයෙන් තමන් හරිම කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද ඔබ වැඩියෙන් වැඩ කරන්න ගිහිල්ලා පවුලට තියෙන ඇටෙන්ෂන් එක, අවධානය අඩු වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කටයුතු කරගෙන යන්න. මේ කාල වකවානුවේදී කන්‍යා ලග්න හිමියන්ට විශේෂයෙන්ම කරන්න හොඳයි හැමදාම වගේ ඔබගේ නමට අභිසම්විධාන පිරිත කියන්න. ඒත් එක්කම මේ කාල වකවානුවේදී රතන සූත්‍රය පුළුවන් තරම් කියන්න, සතියකට 7 සැරයක් වගේ කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සා මේ කාල වකවානුවේදී ඔබ පුළුවන් තරම් භාවනාව වර්ධනය කරගන්න, ඉන්න ඔබට ලොකු යහපතක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට සෙනසුරු තැන්පත් වන්නේ 6 වෙනිනේ. 6 වෙනිනේ සෙනසුරු තැන්පත් වෙනවා කියලා කියන්නේ මේ කාල වකවානුව ඔබ පරිස්සම් වෙන්න ඕනේ ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධයෙන් ප්‍රශ්න, බඩ සම්බන්ධ රෝගාබාධ, යටිබඩ සම්බන්ධ රෝගාබාධ වරින් වර ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වුම් කර තිබෙනවා. ඒවැයෙන් ඔබ ඊටාත්ම පරිස්සම් වෙලා වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. ඒත් එක්කම විශේෂයෙන්ම තුලා ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී විදේශගත වෙන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියලා පෙන්වුම් කර තිබෙනවා. විදේශගත වීම ඔබට එනවා නම් ඔබ යන්න ආයෙ දෙසරයක් හිතාගෙන ඉන්න එපා, හිතා ඉන්න එපා. ඒත් එක්කම මේ කාල වකවානුවේදී ඔබට හදිසි අනතුරු එහෙම සිද්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ නිසා ඔබ ගමනක් බිමනක් යන්න කලින් Tamanට වාහනයක් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් එන්ජින් එක චෙක් කරන්න. ඒත් එක්කම මේ කාල වකවානුවේ ඔබ ගමනක් බිමනක් යනකොට තමන්ගේ පර්ස් එක, ෆෝන් එක හරියට තියෙනවද කියලා බලන්න. සමහරවිට ඔබ දුර ගමනක් යනවා නම් පර්ස් එක දාන්නේ ඔබගේ බෑග් එකට නම්. ඔබ කරන්න ඕනේ පළවෙනි දේ තමයි බෑග් එකේ ෂිපර් එක හරියට තියෙනවද කියලා බලන්න. මොකද මේ කාල වකවානුවේ සොරකම් වලට උනත් ලක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා පෙන්නනවා. මේ කාල වකවානුවේ තුලා ලග්න හිමියෝ අනිවාර්යයෙන්ම ඩිසිප්ලින් එකක්, විනයක් තියාගෙන වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. ඒ විනය හරහා ඔබට සෑහෙන දේවල් ජයග්‍රහණය කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මේ කාල වකවානුවේදී විශේෂයෙන්ම තුලා ලග්න හිමියෝ වැඩ කටයුතු කරගෙන යද්දී තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න පුළුවන් තරම් ඔබ මේ කාල වකවානුවේදී තමන්ගේ ආත්ම ආරක්ෂාව තියාගන්න. විශේෂයෙන් ඔබගේ ෆෝන් එක, ඔබගේ ලැප් එක වෙන්න පුළුවන්. ඒ දේවල් වලට උනත් අර අපි කියන්නේ යම් කිසි විදිහක තාක්ෂණික ප්‍රශ්න, ඒ කියන්නේ හැක් වෙන්න පුළුවන් කියලා පෙන්වුම් කර තිබෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න. මේ කාල වකවානුවේ තුලා ලග්න හිමියන්ට සක්මන් භාවනාව වඩන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒත් එක්කම ඔබේ නමට දවස් 49ක් බෝධි පූජා ටිකක් තියලා මේ කාලේ පටන් ගන්න. එහෙම කරන්න අපහසු නම් දවස ගානේ බුදුපහන තියලා තුන් සූත්‍රයේ සජ්ජායනා කරලා මෝර පිරිත, ඡන්ද පිරිත, සූර පිරිත සහ අභිසම්විධාන පිරිත කියන පුරුදු වෙන්න. ඉතින් මේ කාල වකවානුව ඔබට ටිකක් අභියෝගාත්මක කාලයක්. නමුත් ඒ අභියෝග වලින් ඔබට එළියට එන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ කාල වකවානුව ගත්තට පස්සේ පෙන්වුම් කර තිබෙනවා තමන්ගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් කාලයක් කියලා පෙන්වුම් කර තිබෙනවා.
ඔබ පහුගිය කාලෙම හිත හිතා හිටියා නම් අලුතෙන් දැනුමක් ගැන අධ්‍යයනය කරන්න ඕනේ කියලා. සමහරවිට AI ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන දෙයක් ගැන වෙන්නත් පුළුවන්. දැන් ඔබ පහුගිය කාලේ අධ්‍යයනය කර හෝ ඔබ පහුගිය කාලේ හිටිය වෙන විෂයයට වෙනස් විෂයක් මේ කාලේ ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔබ යම් කිසි විදිහක මේ කාලේ IT ෆීල්ඩ් එකේ නම් ඉන්නේ ඔබට ආර්ට් වගේ දෙයක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒත් එක්කම මේ ඕනෙම ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් මම හිතනවා තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඉගෙන ගන්නවා නම් හොඳයි. ඒ නිසා මේ කාල වකවානුවේදී වෘශ්චික ලග්න හිමියෝ බොහොමයක්ම තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න සහ අලුතෙන් දේවල් තාක්ෂණය සම්බන්ධ ඉගෙන ගන්න යොමු වෙයි කියලා පෙන්වුම් කර දෙනවා. මේ කාල වකවානුවේදී වෘශ්චික ලග්න හිමියන්ට තමන්ගේ පවුලේ අය සම්බන්ධයෙන් තමන්ගේ දුවා දරුවන් සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වුම් කර දෙනවා. ඒවා හරි සූක්ෂමව විසඳන්න. ඒත් එක්කම මේ කාල වකවානුවේදී ඔබ වැඩ කටයුතු කරගෙන යද්දී විශේෂයෙන්ම ධනය සම්බන්ධයෙන් ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වනවා. අනවශ්‍ය වියදම් ගොඩක් එන්න පුළුවන් කියලා පෙන්වනවා. ඔබ ධනය හම්බ කරයි හම්බ කරනවාට වඩා වියදම් කරන්න ඉඩ තියෙනවා කියලා පෙන්වනවා. ඒ නිසා පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් කල්පනාකාරී වෙන්න. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී විශේෂයෙන්ම දවසකට විනාඩි 10ක් පමණ ආනාපාන සති භාවනාව වඩන්න පුළුවන් නම් ඉන්න ඔබට ලොකු යහපතක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් එක්කම වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලෙදී කතරගම දෙවියන්ට, ශිව දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට සහ සෙනසුරු දෙවියන්ට පූජා තියන්න පුළුවන් නම් ඉනොත් ඔබට යම්කිසි ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට මේ කාල වකවානුවේදී පපුව පෙනහළු සම්බන්ධ රෝගාබාධයක් ගැන නිකන් හරි දැනුනොත් අනිවාර්යෙන් ගිහිල්ලා වෛද්‍යවරයෙකුට පෙන්න ගන්න ඕනේ. මොකද ඒක හේතුව තමයි ඔබට පපුව ආශ්‍රිත රෝගාබාධ, පෙනහළු ආශ්‍රිත රෝගාබාධ වරින් වර මතුවෙන්න පුළුවන් කියලා පෙන්වුම් කර දෙනවා. මේ නිසා ඒ සම්බන්ධයෙන් ඔබ වැඩි කල්පනා කරන්නේ නැතුව වෛද්‍යවරයෙක්ද ගිහිල්ලා තමන්ගේ දේවල් පෙන්වන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ පපුවේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අඩු ගන්න එක්සර්සයිසස් ECG එකක්වත් ගන්න පුරුදු වෙන්න. මොකද මේ කාලෙදී පොඩි පපුව සම්බන්ධ ගැටලු ටිකක් එහෙම ධනු ලග්න හිමියන්ට එන්න පුළුවන්. ධනු ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී තමන්ගේ රැකියා කටයුතු වලදී තමන්ට ගැටලු මතුවේයි. තමන් එක්ක එකට වැඩ කරන තමන්ගේ යටතේ කියන්නේ තමන්ට වඩා පහළින් ඉන්න අයගෙන් තමන්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා ධනු ලග්න හිමියන්ට පෙන්වුම් කර දෙනවා. ඒත් එක්කම ධනු ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී සතුරු කරදර වැඩි වෙන්න පුළුවන් කියලා පෙන්වන නිසා ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. හැබැයි මේ කාල වකවානුවේදී වෙන කාල වලට වඩා ඔබට ඔබ සම්බන්ධයෙන් යම්කිසි විදිහක අවධානයක් වැඩි වෙනවා කියලා පෙන්වනවා. අවධානයක් වැඩි වෙනවා කියලා කියන්නේ ඔබගේ පෞරුෂය සම්බන්ධයෙන්, ඔබ කරන්න ඕන දේ සම්බන්ධයෙන්, අඳින්න ඕන ඇඳුම් සම්බන්ධයෙන් ඔබට යම්කිසි විදිහක ඔබගේ උනන්දුව වර්ධනය වෙනවා කියලා පෙන්වනවා. ඒක ඉතාමත්ම හොඳ දෙයක් විදිහට තමයි මම දකින්නේ. ධනු ලග්න හිමියෝ විශේෂයෙන් මේ කාල වකවානුවේ තමන්ගේ පවුලේ අය සමග හරි පරිස්සමෙන් කටයුතු කරගෙන යන්න. පවුලේ අයත් එක්ක වරින් වර ගැටුම් ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වනවා. ඒ නිසා පොඩ්ඩක් කල්පනාකාරීව වැඩ කරගෙන යන්න. ඉතින් ධනු ලග්න හිමියන්ට මේ කාල වකවානුවේ ලොකු මහන්සියක් දැනේ. මේ මහන්සිය නැති කරගන්න පුළුවන් නම් ඔබට යෝග වගේ දෙයක් කරන්න, යෝග ව්‍යායාම වගේ දෙයක් කරන්න ඒක ඔබට වඩාත් යහපත් කියලා පෙන්වුම් කර දෙනවා. ඒත් එක්ක මේ කාල වකවානුවේ පුළුවන් තරම් ඔබ තුන් සූත්‍රය සජ්ජායනා කරලා මෝර පිරිත, ඡන්ද පිරිත වගේ දෙයක් කියන්න. සහ මේ කාල වකවානුවේ පුළුවන් නම් ඔබ ස්විමින් කරන්න පටන් ගන්න. එහෙම නැත්නම් මේ කාල වකවානුවේදී ප්‍රාණයාම හෝ ආනාපාන සති භාවනාව කරන්න පටන් ගන්න. ඉන්න ඔබේ ලංග්ස් වලට එහෙම නැත්නම් ඔබගේ පෙනහළු වලට සෑහෙන සහනයක් දැනේ කියලායි පෙන්වුම් කර දෙන්නේ. මකර ලග්න හිමියන්ට දැන් හුඟ කාලයකට පස්සේ ටිකක් ෆ්‍රීඩම් එකක්, නිදහසක් ලැබෙන කාලයක් කියලා තමයි මේක පෙන්වුම් කර දෙන්නේ. මොකද පහුගිය කාල වකවානුව ගත්තට පස්සේ මකර ලග්න හිමියෝ සෑහෙන පීඩාවකින් ගත කළා. විශේෂයෙන්ම 2017 විතර ඉඳලාම 17 නොවැම්බර් වල ඉඳලා. ඒතකොට මේ කාල වකවානුවේ පොඩ්ඩක් එයින් එළියට එන කාලයක් කියලා තමයි පෙන්වුම් කර දෙන්නේ. මොකද පහුගිය කාල වකවානුව පහුගිය අවුරුදු දෙකම මකර ලග්න හිමියන්ට සෑහෙන ආර්ථිකමය වශයෙන් විශේෂයෙන් 2023 අප්‍රේල් මාස 20 ඉඳලා මකර ලග්න හිමියන්ට ආර්ථික වශයෙන් සෑහෙන පීඩාවක් තිබ්බ කාලයක්. ඒ ටික එළියට යන ඉවතට යන කාලයක් තමයි මේක පෙන්වුම් කර දෙන්නේ. දැන් මකර ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී තමන්ගේ පෞරුෂය වැඩි වෙනවා සහ තමන්ගේ උනන්දු උත්සාහය වැඩි වෙනවා කියලා පෙන්වනවා. මොකද පහුගිය කාලේ මොන වැඩේ කළත් පොඩි ලෙතර්ජික් ගතියක් තිබ්බා. පොඩි කම්මැලි ගතියක්, පොඩි මේක මොකක් කළත් මට මේක හරියන්නේ නැහැ වගේ ගතියක් තිබ්බා පහුගිය කාලේ. දැන් ඒ ටික අඩු වෙන කාලයක් තමයි මේක පෙන්වුම් කර දෙන්නේ. හැබැයි මේක හොඳටම අඩු වෙන්න පටන් ගන්නෙ මේ අවුරුද්දේ 2025 ජූලි 28න් පස්සේ. ඒකට හේතුව තමයි මකර ලග්න හිමියන්ට සෙනසුරු මාරු වුණාට විශේෂයෙන් කුජගෙන් තියෙන බලපෑමත් එක්ක පොඩි කේන්ති යන ගතියක් තියෙයි කියලා පෙන්වනවා ජූලි 28 වෙනකන්. ඒ නිසා පුළුවන් තරම් පරිස්සමෙන් කටයුතු කරගෙන යන්න ඕනේ. මකර ලග්න හිමියෝ විශේෂයෙන්ම අප්‍රේල් මාස 2 ඉඳලා ජූලි 28 වෙනකන් තමන්ගේ පවුලයත් එක්ක එහෙම ගනුදෙනු කරද්දී සෑහෙන කල්පනාවෙන් වැඩ කරගෙන යන්න ඕනේ. ඉවසීමෙන් වැඩ කරගෙන යන්න ඕනේ. මකර ලග්න හිමියන්ගේ මම දකින දේ තමයි මේ කාල වකවානුවේදී ඔබට විදේශගත වෙන්න පුළුවන් හැකියාවක් එනවා කියලා පෙන්වුම් කර දෙනවා. ඒත් එක්ක මේ කාල වකවානුවේදී පෙන්වුම් කර දෙනවා ඔබට ආධ්‍යාත්මික කටයුතු වලට සහ ආයෙත් ඉගෙන ගන්න පුළුවන් වැඩ කටයුතු. ඒ කියන්නේ නව ඉගෙනීමේ කටයුතු ඔබ සාර්ථක වෙන කාලයක් කියලා තමයි පෙන්වුම් කර දෙන්නේ.
ඒත් එක්ක මේ කාල වකවානුවේදී පෙන්눔 කර දෙන දේ තමයි දුර බැහැර ප්‍රදේශවල ඔබට සංචාරය කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. අලුතෙන් මිනිස්සුන් අඳුර ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. සහ ඔබ යම්කිසි විදිහක විදේශගත වීමට බලාපොරොත්තු වෙනවා නම් රටකට ගිහිල්ලා ඔබ ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එම කටයුතු සාර්ථක කරගන්න පුළුවන් කාලයක් කියලා තමයි මේ කාල වකවානුව මකර ලග්න හිමියන්ට පැහැදිලිව පෙන්눔 කර දෙන්නේ. ඉතින් මකර ලග්න හිමියන්ට මේ කාලේදී කාරණා දෙකක් කරන්න පුළුවන්. හරි ලස්සන කාරණා දෙකක් කරන්න පුළුවන් මකර ලග්න හිමියන්ට. එකක් තමයි ආධ්‍යාත්මික කටයුතු වර්ධනය කරගන්න පුළුවන්. මෙන්න මෙතනදී තියෙනවා පොඩි ලස්සන දෙයක්. ඒ තමයි මේ නම වැන්න දැකීම හරහා සෙනසුරු මේ කාල වකවානුවේදී මකර ලග්න හිමියන්ට අලුතෙන් ගුරුවරයෙක් හෝ එහෙම නැත්නම් ගුරුවරයෙක් සම්බන්ධ යම්කිසි විදිහේ කියවීමක් ලැබෙයි. මොකද්ද මේ කියවීමක් කියලා කියන්නේ? මොකද දැන් අපි ඉන්නේ තාක්ෂණයේ සෑහෙන දියුණු ලෝකයක. ඒ කියන්නේ ඔබට අවශ්‍ය කරන සමහර වෙලාවට ආධ්‍යාත්මික කටයුතු පවා ඔබට පොඩ්කාස්ට් එකකින් උනත් ලබා ගන්න පුළුවන් හැකියාව දෙන කාලයක් මේක. එතකොට මම කියන්නේ නැහැ ඔබගේ ගුරුවරයා පොඩ්කාස්ට් එකක් කරා එනවා කියලා. නමුත් ඔබට සමහර වෙලාවට ගුරුවරයෙක් හමුුනේ නැත්තම් මේ කාලේ හරියාකාරව ඔබ ගුරුවරයෙක් හොයාගනී කියලා පෙන්눔 කර තිබෙනවා තමන්ගේ ආධ්‍යාත්මික සහ ආගමික කටයුතු ගයිඩ් කරන්න. මේක හරි ලස්සන දෙයක්. ඒක හරියම ලස්සන දෙයක්. හැබැයි සමහර වෙලාවට ඔබට හිතනොත් හිමාලයට ගිහිල්ලා ඉවරලා ගුරුවරයෙක් හම්බ වෙන්න ඕනේ කියලා ගිහිල්ලා හම්බ වෙලා ඉන්න. ඒකත් ඔබට යහපත් දෙයක් කියලා තමයි පෙන්눔 කර දෙන්නේ. ඉතින් මේ කාල වකවානුව විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ට ප්‍රැක්ටිස් කරන්න හොඳයි. තමන්ට භාවනාව ප්‍රැක්ටිස් කරන්න හොඳයි. මේ කාල වකවානුවේදී ඔබ ගිහිල්ලා කෝවිලකට එහෙම ගිහිල්ලා විෂ්ණු දෙවියන්ට, කතරගම දෙවියන්ට, ඒත් එක්කම ශිව දෙවියන්ට සහ සිනසුරු දෙවියන්ට පූජා පවත්වනවා නම් ඒක ඔබට වඩාත් යහපතක් ගෙනවා කියලා පෙන්눔 කර දෙවෙනවා. කුම්භ ලග්න හිමියන්ට මේ කාල වකවානුව සෙනසුරු ලග්නේ ඉඳලා ඔළුවේ හිටපු සෙනසුරු බහින්න පටන් ගන්නවා දෙකට. දෙකට කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ ගෙදරට. දැන් ගෙදරට බහින්න පටන් ගන්නවා කියලා කියන්නේ මොකද්ද? ගෙදරට බහින්න පටන් ගන්නවා කියලා කියන්නේ ඔබට මේ කාල වකවානුව ඔබගේ ફોකස් එක, ඔබගේ අවධානය නිවාස කටයුතු සම්බන්ධයෙන් තමයි ගොඩක් කලාවට ඔබගේ තියෙන. නිවාස කටයුතු කියලා කියන්නේ ගෙදර ඉන්න ඔක්කොම ගැන තමයි මම මේ කතා කරන්නේ. එහෙම නැතුව මේ ගෙදරක් භෞතික ගයක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. එතකොට මේ නිවාස කටයුතු එහෙම නැත්නම් ගෙදරින් අයට උදව් කරන්න, උපකාර කරන්න, ඒගොල්ලෝ ගයිඩ් කරන්න මේ හැම දෙයකම මේ කාල වකවානුවේදී ඔබ උනන්දු වෙලා වැඩ කටයුතු කරගෙන යනවා කියලා පෙන්නනවා. හැබැයි ඔබ විශේෂයෙන්ම කුම්භ ලග්න හිමියෝ මේ කාල වකවානුවේ තමන්ගේ සෞඛ්‍ය ගැන පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ කාල වකවානුවේදී බඩ සම්බන්ධ රෝගාබාධ, ආහාර ජීර්ණ පද්ධති සම්බන්ධ රෝගාබාධ වරින් වර ඇති වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. ඒ නිසා ඔබගේ සෞඛ්‍ය ගැන මීට වඩා ඔබ වගකීමෙන් කටයුතු කිරීමට ඔබ පෙළඹෙන්න ඕනේ කියලා පෙන්눔 කර දෙවෙනවා. ඒත් එක්ක මේ කාල වකවානුවේදී කුම්භ ලග්න හිමියන්ට පෙන්눔 කළ දිනවා අලුතෙන් අධ්‍යාපන කටයුතු හදාරන්න පුළුවන් කියලා පෙන්නනවා. සහ අලුතෙන් ඉඩකඩම් සම්බන්ධ වැඩ කටයුතු ඔබට යහපත්. ඒ කියන්නේ ඉඩමක් මිලදී ගන්න, නිවසක් හදන්න, එම නැත්නම් නිවසක් මිලදී ගන්න, වගා කටයුතු ආරම්භ කරන්න, ඒ වගේ දේවල් වලට ඉතාමත්ම යහපත් කාලයක් කියලා පෙන්눔 කර තිබෙනවා මේ කාල වකවානුව. කුම්භ ලග්න හිමිය සම්බන්ධයෙන් කතා කරනකොට කෙනෙකුට අහන්න පුළුවන් දැන් කුම්භ ලග්න හිමිය සෙනසුරු දෙකට එනවා කියලා කියන්නේ තමන්ගේ සම්පූර්ණම මුදල් නැති වෙයිද කියලා අහන්න පුළුවන්. නෑ එහෙම නෙමෙයි වෙන්නේ. හැබැයි ඔබ අනිසි විදිහට තමන්ගේ මුදල් පරිහරණය කරන්න පටන් ගත්තොත් මේ අනිසි නිසි කියන වචනේ හරි ලස්සන වචනයක් සහ හරියට තේරුම් ගන්න ඕන වචනයක්. අනිසි කියලා කියන්නේ තමන් බලාපොරොත්තු වෙන දෙයකට වඩා විශාල දෙයකට තමන් මුදල් වියදම් කරේ. උදාහරණයක් විදිහට ඔබ යම් කිසි විදිහකට යනවා ඇඳුමක් පැළඳුමක් මිලදී ගන්න. ඔබ ගන්න ඇඳුම අපි හිතමු රුපියල් 5000ක ඇඳුමක් තමයි මිලදී ගන්න යන්නේ. හැබැයි ඔබ දකිනවා 10000ක ඇඳුමක්. ඔබ 10000 ඇඳුම ගන්නවා. එතකොට සමහර වෙලාවට 10000 ඇඳුම අරගෙන ගෙදර ආවට පස්සේ එක සැරයක් අඳිනකොට මේක ෆේඩ් වෙලා තියෙන පුළුවන්. නැත්නම් ඒක ඉරලා තියෙන පුළුවන්. අන්න ඒ වගේ අනවශ්‍ය දේවල් වලට කරන අනවශ්‍ය වියදම් ඔබට ගැටලු සහගත වෙන්න පුළුවන් කියලා පෙන්눔 කර දෙනවා. මේ කාල වකවානුවේදී කුම්භ ලග්න හිමියන්ට විශේෂයෙන් මම දකින දේ තමයි ඔබ වැඩ කටයුතු කරගෙන යද්දී ඔබ ටිකක් කල්පනාකාරීව වැඩ කරගෙන යන්න ඕනේ. මේ කාල වකවානුවේ ඔබට හොඳ උපදෙස් හම්බ වෙයි. හැබැයි ඒත් එක්කම මේ කාල වකවානුවේදී ඔබගේ කකුලෙන් අදින දේවලුත් ගොඩක් වෙයි. සතුරු කරදර වැඩි වෙයි කියලා පෙන්නනවා. ළඟින්ම ඉන්න මිනිස්සුන් විශ්වාස කරන්න යන්න එපා. මේ කාලේ ඔවුන්ගෙන් ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා පෙන්눔 කර දෙනවා. ඉතින් මේ කාල වකවානුවේ කුම්භ ලග්න හිමියන්ට පුළුවන් නම් එක දිගට බෝධි පූජා තියන්න මාසයකට දවස් 7 ගානේ වගේ ඉන් ඔබට ලොකු යහපතක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මේ කාලේ සෙනසුරාදා දවස් 11ක් පුළුවන් නම් විෂ්ණු දෙවියෝ ඉන්න කෝවිලකට ගිහිල්ලා විෂ්ණු දෙවියන්ට, සෙනසුරු දෙවියන්ට, හනුමා දෙවියන්ට ඔබට පූජා තියන්න පුළුවන් නම් ඉන් ඔබට ලොකු යහපතක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේ කාල වකවානුවේදී කුම්භ ලග්න හිමියෝ අන් අයට පුළුවන් තරම් දානය දෙන්න බලන්න. තමන් උපයන මුදලෙන් 3.5ක් 5ක් අතර මුදලක් වෙන් කරලා කවුරු හරි අසරණ අයට එමන් නැත්නම් ඉගෙන ගන්න ළමයින්ට ඔබ පුළුවන් නම් දානමය වශයෙන් පින්කම් කරන්න. ඉන් ඔබට ලොකු ආශිර්වාදයක් වගේම ලොකු ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් අපි ලග්න 12ම කැරකිලා මීන ලග්නෙට ආවා. ඒ කියන්නේ අවසාන ලග්නය සහ මේ වෙලාවේ
සෙනසුරු තැම්පත් වෙලා තියෙන මීන ලග්න හිමියන්ගේ ඔළුවේ ලග්නේ. දැන් මොකද වෙන්නේ? දැන් තමයි මේ කාල වකවානුව තමයි අපි හරියට මාර්ථකථනය කරගන්න ඕනේ කාරණා කීපයක් සම්බන්ධයෙන්. පළවෙනි දේ තමන්ගේ සහෝදරයොත් එක්ක තමන්ගේ යාළුවොත් එක්ක ගහගන්න යන්න එපා. මොකද එහෙම කියන්නේ මේ කාල වකවානුවේ තමන්ට වඩා බාල පිරිස් සමග ගැටුම් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. දෙවෙනි කාරණාව තමන්ගේ නෝනට තමන්ගේ මහත්තයාට තමන්ගේ පවුලේ අයට රජ්ජුරුවරුන්ට වගේ සලකන්න. ඒකට හේතුව තමයි මේ කාල වකවානුවේ තමන්ගේ බිසීකම නිසා තමන්ගේ කාර්ය බහුලත්වය නිසා ඔබට අනිත් අයට සලකන්න හිතන එකකුත් නැහැ වෙලාවක් තියෙන එකකුත් නැහැ. තුන්වෙනි කාරණාව මේ කාල වකවානුවේදී තමන්ගේ යටතේ සේවකයෝ ඉන්නවා නම් ඔවුන්ව විශ්වාස කරන්න යන්න එපා. ඔවුන්ගෙන් ප්‍රශ්න ගැටලු වරින් වර ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වුම් කර දෙනවා. එතකොට මීන ලග්නයට සෙනසුරු ආවා කියලා කියන්නේ මේ කාල වකවානුව ඔබගේ මනස සෑහෙන පීඩාවකින් ගත කරන්න සිද්ධ වෙන කාලයක් වෙන්න පුළුවන්. ටිකක් ස්ට්‍රෙස් එක වැඩි වෙන කාලයක් මේ කාල වකවානුව විශේෂයෙන් 2028 පෙබරවාරි 23 වෙනකම් මේ ස්ට්‍රෙස් එක දරා ගන්න කරන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි මේ සෙනසුරු ජයග්‍රහණය කරන්න හෝ සෙනසුරුත් එක්ක වැඩ කරන්න නම් විනය ශික්ෂණ නිසා කැපවීම තියෙනවා. ඒක අපි ඉන්ට්‍රෝ එකේදීත් කිව්වා. එතකොට මේ විශේෂයෙන්ම මීන ලග්න හිමියන්ට මේක බරපතල. මොකද්ද මේ බරපතලකම? ඔබ වැඩි මේ කාල වකවානුවේ පහසු හොයන්න යන්න එපා. හැබැයි තමන්ගේ සෞඛ්‍ය තියාගන්න ඕනේ. පහසු හොයන්න යන්න එපා කියලා කියන්නේ තමන්ට චැලෙන්ජ් කරන්න පටන් ගන්න. තමන් එක්සර්සයිස් වැඩියෙන් කරනවා නම් තමන් එක්සර්සයිස් කරන එක වැඩි කරන්න. මම කියන්නේ ලොකුවට වැඩි කරන්න කියලා නෙමෙයි. තමන්ගේ උපදේශකයා කියන විදිහට වැඩි කරන්න. කෑම සම්බන්ධයෙන් තමන් හොඳ ප්‍රතිපත්තියකට එන්න. එක්ක තීරණය කරන්න තමන් තෙල් සහිත ආහාරම ගන්නවා නම් ඒක පොඩ්ඩක් නවත්තන්න ඔබ කල්පනා කරන්න ඕනේ. මම වෛද්‍යවරයෙක් නෙමෙයි. හැබැයි ඔබ මේක කරන්න ඕනේ වෛද්‍යවරයෙක්ගෙන් අහලා තමයි කරන්න ඕනේ. තමන්ගේ ආහාර පිළිබඳව ඔබ සෑහෙන කල්පනාකාරී වෙන්න ඕනේ. ඊළඟට මේ කාල වකවානුවේ නිින්ද හරියට තියාගන්න උත්සාහ කරන්න සහ ඔබගේ මනස හැම වෙලාවෙම ඔක්යුපයි වේ. කියන්නේ ඔබේ මනසට හැම වෙලාවෙම දැන් ගෙදර ආවට පස්සේ සමහරවිට පුතාගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්, දුවගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්, නෝනාගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්, අල්ලපු ගෙදර එක්කෙනාගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරවිට වැටවල් වලට ගහ ගන්නත් පුළුවන්. හැබැයි මේ කාලේදී එහෙම ලොකු ප්‍රශ්න වෙනවා නම් ඔබ කරන්න ඕනේ පොඩ්ඩක් එක ලියන්න පුරුදු වෙන්න. ජර්නල් එකක් පටන් ගන්න කරන්න. ඒ කියන්නේ ඩයරියක් හරි ලියන්න පටන් ගන්න. ඒ හරහා ඔබට තේරෙයි ඔබගේ තියෙන ප්‍රශ්න වලින් ගොඩක් ඔබට විසඳ ගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. ඉතින් මේක මීන ලග්න හිමියන්ට චැලෙන්ජින් ටයිම් එකක්. හැබැයි චැලෙන්ජින් ටයිම් එකක් වුණාට මතක තියාගන්න පහුගිය කාල වකවානුවේදී ඔබට සෙනසුරුගේ අපලයක් ගියා. ඒතර ඒ සෙනසුරුගේ අපලෙන් ඔබ දැන් ටිකක් තැම්බිලා ඉන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් ටිකක් එකට හුරු වෙලා ඉන්නේ. ඒ නිසා මේ හුරුවත් එක්ක ඔබට කටයුතු කරන්න අමාරු නැහැ. දැන් මේ කාල වකවානුවේ තියෙන ප්‍රශ්නේ තමයි තමන්ට වැඩ වැඩි කරයි. දැන් මීන ලග්න හිමිය ගත්තාම ගුරුගෙන් උපන් කට්ටිය ගොඩක් ආසයි තමන්ට පොඩ්ඩක් නිදහසේ වැඩ කරන්න. නමුත් සෙනසුරු කියන්නේ ඔයාට මම නිදහසේ වැඩ කරන්න දෙන්නේ නැහැ. ඔයා පොඩ්ඩක් මීට වඩා මහන්සි වෙන්න. හැබැයි මේ මහන්සියට ප්‍රතිඵල ඊළඟ කාලේදී දෙන්න පටන් ගනී. ඒතර මීන ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව ඔබ වඩන්න පටන් ගන්න. එහෙම නැත්නම් ප්‍රාණායාම භාවනාව කරන්න. මේ දෙකෙන් එකක් කරන්න. ඒකත් එක්ක මීන ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී විශේෂයෙන්ම ඔබ වැඩ කටයුතු කරගෙන යද්දී ඔබ තුන් සූත්‍රයේ සජ්ජායනා කළා මෝර පිරිත, චන්ද පිරිත, සූර පිරිත සහ අபிසම්විධාන පිරිත දවස ගානේ කියන්න පටන් ගන්න. ඊට අමතරව මීන ලග්න හිමියන්ට විශේෂයෙන් මේ කාල වකවානුවේදී සෙනසුරු දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට, ඒත් එක්කම හනුම දෙවියන්ට සහ ශිව දෙවියන්ට පූජා පවත්වන්න පුළුවන් නම් ඉන්න ඔබට ලොකු ආශිර්වාදයක් වගේම සැනසීමක් ලබා ගන්න පුළුවන්. සෙනසුරු මාරුව පිළිබඳව අපි ලග්න 12 ගැනම කතා කළා. ඒත් එක්කම සෙනසුරු සම්බන්ධයෙන් සෙනසුරු මාරුව සම්බන්ධයෙන් අපි මූලික කියවීමක් කළා. ඉතින් සෙනසුරු කියලා කියන්නේ අපේ ජීවිතයට අනවශ්‍ය ග්‍රහයක් එහෙම නෙමෙයි. අවශ්‍ය ග්‍රහයක්. ඒ නිසා මේ සෙනසුරු ගැන බොරු බිල්ලෙක් මවාගෙන ඉන්න එපා. ඔබ සෙනසුරුත් එක්ක වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේම පටන් ගන්නද කියලා වගේම ඔබගේ විනය ශික්ෂණය සහ කැපවීම තියාගෙන මේ කටයුතු හැම වෙලාවෙම කරගෙන යන්න උත්සාහ කරන්න. ඒත් එක්කම ආධ්‍යාත්මික ගමන් මාර්ගයක් පාදා ගන්නවා වගේම භෞතිකව Tamanට එන ප්‍රශ්න විශේෂයෙන්ම Tamanගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් මොකද අපි කොහේ ගියත් අපි මේ අපේ බොඩි එකේ තමයි අපි ජීවත් වෙන්න ඕනේ. ඒතකොට Tamanට ආදරය කරන්න පටන් ගන්න, Tamanගේ ශරීර සෞඛ්‍යයට ආදරය කරන්න පටන් ගන්න. ඒත් එක්කම මේ කාල වකවානුවේදී අලුතෙන් වැඩ කරන්න පටන් ගන්න සෑහෙන මහන්සි වෙන්න. ඉන්න ඔබට මම කිව්වටත් වඩා යම්කිසි යහපත් ප්‍රතිඵල එන්න පටන් ගනී. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකම් මම අදට ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට යහපතක්ම වේවා.